සුබ දවසක් වේවා යාළුවනේ. කාලෙකින් වීඩියෝ එකක් ගේන්න බැරුණා. අද මම ගේන්න ඉන්නේ ඔයගොල්ලන්ට වැදගත් වෙන වීඩියෝ එකක්. අලුතෙන් પાස්පෝර්ට් අපොයින්ට්මන්ට් දාගන්න අපිට ෆින්ගර්ප්‍රින්ට් තියාගෙන යන දවසක් වෙන් කරගන්න කොහොමද කියලා. රැඳෙන්න මගේ වීඩියෝ එක දිගටම ඔබට ඉවර වෙනකම් හිටියොත් මේ ගැන හරිම අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මුලින්ම Google එකේ ගිහිල්ලා මම දාපු link එකෙන් ගියාම මේ slide එකට යනවා. online passport appointment දාන්න පුළුවන් ඇප් එකට. ඇප් එකක් කිව්වට මේක Google එකෙන් පෝස්ට් කරපු එකක්. මුලින් මේකට ගිහිල්ලා අපිට කරන්න තියෙන්නේ ඊටාම් පොඩි දෙයක්. new passport කියන ඔප්ෂන් එකට යන්න. ඊට පස්සේ එන view එකේ agree කියන ටික් එක දාලා continue කරන්න. ඊට පස්සේ ඔයාගේ mobile phone එකට number එක ගහලා ඒකෙන් හම්බෙන OPT එකකින් මේ වෙරිෆිකේෂන් එක කරගන්න ඕනේ. අර ෆුවල් පාස් එක හැදුවා වගේ. ඔන්න දැන් මම නම්බර් එක ගන්නම හයිඩ් කරලා තියෙන්නේ. OPT එක ගහම OPT එක ටයිප් කරලා ඒකට ගහන්න ඕන. ඊට පස්සේ නම surname නම email address එකක් අපිට අනිවාර්යෙන් ඕනේ. email address එකක් හදාගෙන confirm email address එක දාලා phone number එක දාලා සබ්මිට් කරගන්න ඕනේ. තවත් දේවල් තියෙනවා ඉදිරියට යනකොට. මුලින්ම මේ විස්තර ටික හරියටම අහුරක් නැර බලලා ෆිල් කරගන්න කියලා මම ඕගොල්ලන්ට කියනවා. මම මේක තොරතුරු හංගලා කරන්න ඕන හින්දා මම පොඩ්ඩක් මේක හයිඩ් කරලා තමයි ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඔයගොල්ලෝ හරියටම මේ තියෙන ඩීටේල්ස් සාමාන්‍යයෙන් එකේ තියෙන ඒවා පුරවන්න විදිය තියෙනවා. ඒ විදියට පුරගත්තාම හරි. ටික් කරලා සබ්මිට් කරන්න ඕනේ. සබ්මිට් කරාන් පස්සේ අපිට ආයෙත් මේ OPT එකක් කරා ඒක රෙජිස්ට්‍රේෂන් එක ඒ නම්බර් එකටම සිදු වෙනවා. අපි කරන හැම දෙයක්ම මේ ලින්ක් වෙලා තමයි මේක අපිට කරගන්න පුළුවන් වෙන්නේ. හරියටම නම් බලලා අප්‍රූව් ටයිප් කරලා ඒ විදියට ඒ ටික හදාගන්න කියලා ඔයගොල්ලන්ට මම කියනවා. තවත් දෙයක් තමයි මේ පිළිබඳව කිසියම් වූ ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ කමෙන්ට් බොක්ස් එකට මැසේජ් එකක් දාන්න කියලා මම ආරාධනා කරනවා. ඔයගොල්ලන්ට තියෙන ගැටලු ප්‍රශ්න පිළිබඳව මම කමෙන්ට් එකකින් හෝ මම ඉදිරියට බලාපොරොත්තු වෙන WhatsApp group එකක් කරලා ඒකෙන් ඔයගොල්ලොම දැනුවත් කරන්න. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා කියනවා. මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා all කියන button එක දාලා තියාගන්න. මගේ අලුත් වීඩියෝ එසමින් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් පොගේ කාලේ තිබිච්ච මේ වාතාවරණයෙන් වීඩියෝ ගේන්න බැරි වුණා. channel එකේ වැඩ අදිනම් දිගටම පටන් ගන්න කියලා හිතුවේ. අලුතෙන් එන වීඩියෝස් අප්ඩේට් හැමදේම මේකෙන් දෙන්න කියලා මම හිතන් ඉන්නවා. මට ඉඩ ලැබෙන හැම වෙලාවෙම වීඩියෝ එකක් ගේන්න මම බලාපොරොත්තු වෙනවා. දැන් ඒ ටික ෆිල් කරගෙන ඉවරනයින් පස්සේ ඊට පස්සේ අපිට විනාඩි 45ක් වැනි සුළු කාලයක් ඇතුළතදී මේ ඉතිරි විස්තර ටික දාගන්න ඕනේ. ඒ විස්තර ටික දාගෙන අපි මේක normal ද urgent ද ඉල්ලනවා. normal හදනවා නම් 5000ක් යනවා. දැන් urgent හදනවා නම් වෙනද ගානට වඩා ගොඩක් වැඩිපුර ගානක් අය කරනවා. වෙනද ඔයාට urgent එකටත් normal එකටත් ඕන එක තෝරගෙන මම නම් දැන් normal තෝරන්නේ. normal තෝරලා අදාළ විස්තරය type කරලා verify කරගන්න. ඊට පස්සේ අදාළ logo එකට ඊට පස්සේ අදාළ ඊළඟ view එකට යනවා. next කරන් පස්සේ photo එක no have already taken photos කියන එක දාන්න. ඔයා photo එක ගහලා දිනවන්න නැත්නම් එහෙන් ගහන්න තමයි yes needed to take a photo කියන එක දාන්න වෙන්නේ. no have already taken photo කියන එක තමයි දැන් ඊළඟට ඔයගොල්ලෝ දෙන්න ඕන. ඒක දීලා මේ ෆොටෝ එකේ තියෙන උඩ නම්බරේ 03යි නම්බර් එකක් තියෙනවා. ඒ නම්බරේ ටයිප් කරන්න ඕනේ දෙපාරක්. ටයිප් කරලා ඒක වෙරිෆයි කරගන්න ඕනේ. ඒක වෙරිෆයි කරාම අදාළ අයදුම්කරුගේ රූපෙත් එක්කම පෙන්නනවා විස්තර ටික. එතකොට අපිට බලා ගන්න පුළුවන් හරියටම ඒක තමයි කියලා. මේ නම්බරේ හරියටම ගෙවුවොත් ඒ ආයදුම් කරන පුද්ගලයාගේ ෆොටෝ එක පැත්තෙන් පෙන්නනවා.
ඒ ෆොටෝ එක වෙරිෆිකේෂන් කරගන්න තමයි එහෙම view එකේ එන්නේ. load my photo කියන එක ක්ලික් කරන්න ඕනේ නම්බර් එක ගහලා ඉවරලා. ඊට පස්සේ අදාළ පුද්ගලයාගේ විස්තර ටික වැටෙනවා. ඊට පස්සේ fill application කියන එකට යන්න. ඊට පස්සේ තියෙනවා අදාළ ඒවා එතන ටයිප් කරපු දෙක තුනක් එනවා. අදාළ විස්තර ටික හරියටම පුරව ගන්න ඕනේ. හැම එකම කැපිටල් අකුරක් ඉවර වෙන තැන ස්පේස් එකක් තියලා ඒ විදිහට පුරව ගන්න. වෙන්න ඕගොල්ලෝ ඇප්ලිකේෂන් පුරවලා තියෙන ඒවා දැකලා තියෙනවනේ. ඒ ආකාරයෙන් පුරව ගන්න ඕන. ඕගොල්ලන්ට එහෙම ආකාරයක් ඕන නම් කමෙන්ට් බොක්ස් එකේ දාලා තියන්නම්. ඕගොල්ලන්ට ඒකෙන් බලාගෙන ෆිල් කරගන්න පුළුවන්. මේකේ අදාළ ඊමේල් ඇඩ්‍රස් එක ඉස්සරදී ඊමේල් ඇඩ්‍රස් එකම ටයිප් කරගන්නයි කියලා මම කියනවා. අදාළ විස්තර හරියට බලලා ෆිල් කරගන්න. ඒක ඉතින් මම කියන්න ඕනේ නැහැනේ. අදාළ පුද්ගලයා කොහොමද හරියට ඕක ටයිප් කරලා ගන්නවා. ඊට පස්සේ මේ ටික ටයිප් කරගත්තාන් පස්සේ අපිට කරන්න තියෙන්නේ අපිට ඔක්කොම ටික ටයිප් කරගන්න ඕනේ. හරියට බර්ත් සර්ටිෆිකේට් එක කොහෙද ඉපදුනේ කොහෙද මේ නම්බර් හරියටම ඇඩ් කරගන්න ඕන. ඊට පස්සේ ඊළඟ view එකෙන් එන්නේ අපිට මේ ටික මේව කරායින් පස්සේ ඔක්කොම ටික හරියට fill වෙලාද කියලා දෙතුන් පාර චෙක් කරලා බලන්න. ඊට පස්සේ අපිට තියෙනවා සබ්මිට් කරන්න කලින් යට තියෙනවා අප්ලෝඩ් කරන්න සිස්ටම් එකක්. NIC එකේ ෆ්‍රන්ට් එකයි බැක් එකයි ස්කෑන් කරගන්න ඕන. ඊට පස්සේ වෙබ්සයිට් එකේ ෆ්‍රන්ට් එකයි බැක් එකයි ස්කෑන් කරගන්න ඕන. ඒ පිළිවෙලට කියලා තියෙන 4ක් විතර තියෙනවා. අපිට පරණ પાස්පෝර්ට් එක තියෙනවා නම් ඒකත් අප්ලෝඩ් කරන්න ඔප්ෂන් එකක් එනවා. ඒ 4 විතරම අප්ලෝඩ් කරගත්තාම ඇති අපේ වැඩේ කරගන්න. ඒ ටික අප්ලෝඩ් කරගන්න ආකාරය දැන් ඔතනින් පෙන්නනවා. ඔයගොල්ලෝ ඒ ටික අප්ලෝඩ් කරලා ඒ විදිහට වැඩේ කරගන්න. බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එහුණට එච්චර ගණන් ගන්න එපා. මගේ වීඩියෝ එකේ තියෙන ටික හරියටම ග්‍රහණය කරගන්න. ඒ ටික කළා සබ්මිට් කරායින් පස්සේ අපිට දිනයක් වෙන් කරගන්න ඉස්සර ආවා. දැන් මේ view එකේ අපිට date වෙන් කරන්න බෑ. මේ date වෙන් කරන්න පුළුවන් කාර්යය මම රෙකෝඩ් කරගත් එකක්. date එක පෙන්වන්නේ අදාළ branch එක අපිට select කරගන්න පුළුවන්. head office එකට තමයි මේක කරලා තින්නේ. කරන්දෙනියට තමයි fingerprinting තියන්න යන්න හදලා තියෙන්නේ. ඔයාට අදාළ ළඟම තියෙන ලිස්ට් එක ගන්න පුළුවන් net එකෙන් search කරලා මේ මොන branch එකට ගිහින්ද fingerprint තියන්න ඕනේ. 60ට වැඩි කට්ටියට fingerprint තියන්න ඕනේ. යට ගෙදරටම එනවා. ඒ detail ටික දැම්මම අදාළ branch එකට එන slip එක දැන් බැංකුවේ slip එකෙන් pay කරායින් පස්සේ අපිට දිනේ එන්නේ ඒ අදාළ phone එකට message එකක් විදියට. මේ message එකක් විදියට ආපු මේ විස්තරේ අපිට එදාට ඒජපිස් එකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා අපිට පුළුවන් ඒක රෙජිස්ට්‍රේෂන් කරගන්න. ඒ ටික තමයි ඉතින් ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. ඒ ටික කරගෙන අදාළ දිනේ ඉතින් මේක වෙනුවට ඔයගොල්ලන්ට ඒ දිනයක් හම්බෙන්නේ නැහැ. දැන් ඒක අයින් කරලා තියෙන්නේ. ක්‍රවුඩ් එකත් එක්ක ඒක කරගෙන යන්න බැරි හින්දා ඒක පොඩ්ඩක් අයින් කරලා තියෙන්නේ. ඒ හින්දා අදාළ බ්‍රාන්ච් එක විතරක් තෝරලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඒකට ගිහින් ඉතිරි වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් ඒ ටික කරගෙන වැඩේ ඉක්මනට ගොඩ දාගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අලුතෙන් හදන්න ඉන්න අයට දැනගන්න ඕනේ කියලා හිතනවා. view එකෙන් ගියන් පස්සේ අපිට පෙන්නනවා ආයිත් log වෙන්න පුළුවන්. user verification using OPT ඒක ගහලා ආයිත් log වෙන්න ඕන. log වෙලා ඉතිරි කාරණා ටික කරගන්න තියෙන Facebook එකයි ඒ ටික download කරගෙන වැඩේ ආවරක් කරන්න පුළුවන්. appointment sheet එකත් ලැබෙනවා අපිට. එතකොට අපෙන් OPT එක ගහලා ඒක වෙරිෆයි කරගෙන ඉදිරියට යන්න ඕන. බස් කන්ෆර්ම් කරගත්තා. කන්ෆර්ම් කරගෙන
පේසිප් එක ඩවන්ලෝඩ් කරගන්න තියන්නේ පේසිප් එක ඩවන්ලෝඩ් කරගෙන කමෙන්ට් එකක් ඩවන්ලෝඩ් කරන ප්‍රින්ට් කරගන්නේ කියලා මම ඕගොල්ලන්ට කියනවා වැරදිත් නැති තිබ්බොත් මගේ වීඩියෝ එක අවුලක් තිබ්බොත් පොඩ්ඩක් කමෙන්ට් බොක්ස් එකේ මැසේජ් එකක් දාන්න මගේ channel එක Dream Pro Production ඕගොල්ලෝ මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක රැඳෙන්න කියලා මේ මගේ අලුත් දේවල් ඕගොල්ලන්ට මම ඉදිරියට දිගටම ගේන්නම් සුබ දවසක්